ආත්මය දැන් නිතරම ඔලිවියාට ඔලුව පහත් කරගෙනම ඉන්නවා. ඒ වගේම තමයි ආත්මය ඒ විදිහට ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා. තිදස් පැහැදිලිවම කියලාත් දුන්න කියන කතාව ඔයා දන්නවා. ඉතින් හැබැයි ඉතින් ඔලිවියා හැදෙන කෙනෙක් නෙමෙයි. ඔලිවියා හැමතිස්සෙම හදන්නේ තිදස් මේ දරුවට ආදරය නිසා කොහොම හරි මේ දරුවට කිට්ටු වෙන්න උත්සාහ කරાવી. විශේෂයෙන් තිදස් මාර්ගයෙන් දැන් ඔයා දන්නවනේ තිදස්ට දරුව කිට්ටු වෙලා ඉන්න නිසා ඊට පස්සේ මේ අම්මා ඒ දරුවගේ මාර්ගයෙන්ම තිදස්ට කිට්ටු වෙයිද කියලා ලොකු බයක් තමයි මේ වෙලාව වෙනකොට තියෙන්නේ. ඒ බය අවංකවම අසාධාරණ බයක්. හැබැයි ඉතින් අනිවාර්යෙන් තිදස් මේ වෙනකොනුත් ඔලිවියාට කැමැත්ත දීලවත් නැහැ. ඔලිවියාට කැමතියි කියලාවත් නැහැ. ඉතින් ඒ තියෙද්දී අනිවාර්යෙන්ම තිදස් තමන්ගමයි කියලා හිතාගෙන ඉන්න එකේ නම් ලොකු වැරද්දක් තියෙනවා. ඒක මහා මෝඩ තීරණයක් විදියට අපිට පේන්නත් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි. අද මම ඔයාට මේ වෙලාවේ මතක් කරන්නට හුදෙක්ම සූදානමක් ඇති කරගන්න. ඉතින් තව දෙයක් මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ඉඩක් තියාගෙන ඉන්න ඕනේ. ඒක මම විශේෂයක් කරලම මේ වෙලාවේ කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි. අද අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් අඩක් තියාගෙන ඉන්න ඕනේ. ඒක අපි මේ වෙලාවේ ලොකුවටම කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්න ඕනි කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝටම මතක් කරන්න පුළුවන් කමකුත් අදාළ කරගෙන තියෙන්නේ. ඉතින් මම තව දෙයක් ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් ඇති කරගෙනම තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. දැන් දරුවෝ සහ එතකොට තිදස් තමන්ගේ රාජකාරී කාමරයට වෙලා කතා කරමින් ඉතින් මේ වගේ ආදරෙන් කතා කර කර ඉන්න නිමේෂයකදී අනිවාර්යෙන් මේක ආත්මිත් දකිනවා. ඉතින් දරුවයි තාත්තයි එකට ඉන්නවා දකිනකොට ආත්මිට ඊට වඩා සතුටක් නෑ කියන කාරණාව තමයි අපි හැමෝම මතක් කරගන්නටත් ඕනේ. ඉතින් කොහොමනත් තව දෙයක් අපි මෙතනදී කතා කරන්නට ඕනේ. ඒක මම මේ විදියට ඔයාලට පැහැදිලි කරන්නත් ඕනේ. දැන් ඔලිවියා මේ තිදස්ගේ ඔෆිස් රූම් එකට එන ගමන් ඉන්නවා ඇති. එතකොට ආත්ම මේ ඔෆිස් රූම් එක ඇතුලේ බලාගෙන ඉන්නවා දකින්නට ඉඩක් ලැබෙනවා ඇති. මෙතනදී ගොඩාක් ලොකුවට කේන්ති යනවා ඇති කියලයි මම ඔයාලට විශ්වාසයෙන් යුක්තව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට කේන්ති ගිහිල්ලා ගොඩාක් රණ්ඩුවක් මේ වෙලාවේදී ඇති වෙන්න ඉඩ කඩක්. හැබැයි ඒ වුණාට ආත්මේ දන්නවා මේ කම්පැනි එකේ ලොක්කගේ දුව ඉන්නේ කියලා. එතකොට මේ දුවත් එක්ක Taman රණ්ඩු වෙලා තේරුමක් නැහැ කියන එක ගැන හොඳටම දන්නවා. අනිත් එක ඉතින් දැන් පොහොසත් දුප්පත් ભેද ගැන කතා කරනවා නම් Taman මේ කම්පැනි එකටත් වඩා Tamanගේ තාත්තට තියෙන කම්පැනිස් වල ඒ තියෙන පොහොසත්භාවය ගැන ආත්මය හොඳටම දන්නවා. හැබැයි ඉතින් ආත්මිට වැඩක් නැහැ. ආත්මයට ඕනි කරන්න සතුටින් ජීවත් වෙන්න. ඒකටවත් ඉඩක් නැති එක් ගැන තමයි ආත්මි ගොඩාක් දුක් වෙන්නේ. ඉතින් කොහොමුණත් Tamanට කැමති කෙනෙක් ඉන්නවා නම් එයාව Tamanගේ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන ඒ කතාව කියලා. ගොඩාක් වෙලාවට ආත්ම මෙතනින් පිටත් වෙලා යන්නට ඉඩ කඩක් තියෙනවා කියලයි. මම අද මේ වෙලාවේ මතක් කරන්න බලාපොරොත්තුවක් තියාගන්නවා.